හලෝ මොකද වෙන්නේ? ඉතින් මං කායගේ වීඩියෝ එකක් දාලා තිබ්බා ස්පෝලර් එක හයි ගන්න එක වයිරල් ගිහින් තිබ්බා. ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා අහලා තිබ්බේ මොකද්ද වාහනේ කොහෙන්ද හැදුවේ කොහොමද හැදුවේ ගොඩක් විස්තර අහලා තිබ්බා. අද මං යන්නේ වාහනේ හොදන්න. හොදන ගමන් ඔයාලට කියන්නම් වාහනේ වල ටික වෙච්ච විදිහ. මේක රොග් එකක්. හැබැයි වෙන්දට දාන රොග් වගේ දවසක රොග් එකක් එහෙම නෙමෙයි. මතකද මං කලින් ගෙනල්ලා හදාගත්ත බයික් එක. මේ වීඩියෝ එක පටන් ගද්දිම කියන්න ඕනේ මං අනිත් මිනිස්සු වගේ හදපු වාහන ගේන්නේ නැහැ. මට ඕනේ වාහනේ මං ගෙනල්ලා හදාගන්න. මේ ඉන්නේ හැමෝම ආස එලෝබර්. මං කලින් වීඩියෝස් දාලා තිබ්බා මේ බයික් එකත් ගියේදි කොහොමද තිබ්බේ මං ගියාලා හදලා තිබ්බට පස්සේ කොහොමද තිබ්බේ කියලා. බයික් එකට තිබ්බ ආසාව නැති වෙලා ගියාට පස්සේ මං මේ බයික් එක දුන්නා. දැන් මේක කොහේ තියෙනවද කියන්නේ මං දන්නේ නැහැ. කොහේ තිබ්බත් මං ආසම් බයික් එක. ඒකෙන් පස්සේ පටන් ගත්ත ප්‍රොජෙක්ට් AK47 එක තමයි මේ තියෙන්නේ. මේක පොලිස් වෙන්දේසියක තිබ්බ වාහනයක්. මට මේ වීඩියෝස් ඔක්කොම දාන්න හිතුනේ මේ ලෝකේ ගොඩක් කට්ටිය ඉන්නවා මට මේක කරන්න බෑ. මට මේක හරියන්නේ නැහැ. මම කොහොමද මේවා කරන්නේ කියලා හිතන බහුතරයක් තමයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. හැබැයි අපි දෙයක් හිතුවොත් අපිට ඒක කරන්න බැරි වෙන එකක් නැහැ. පටන් ගන්න දේ කොහොම හරි කරලා ඉවර වෙනවා කියලා හිතන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට තමයි මේ මොටිවේට් එක. දැන් පේනවනේ මේ වාහනේ කන්ඩිෂන් එක 100ට බිඳුව. ඇත්තටම කිව්වොත් එහෙම පොඩි කාලා නීට් පොයි ස්පීඩ් ගේම් ගහපෙව්වා. එතකොට ෆාස්ට් ඇන්ඩ් පියුරියස් ෆිල්ම් එක මට නම් මතක් වෙද්දී මට නම් හිතෙන්නේ හැම වාහනෙම සුපිරියට හදන්න පුළුවන් කියලා. එතනින් පස්සේ වාහනේ දුවන්න හැදුවා. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ වීඩියෝ එක කිසිම ස්පීඩ් එකක් කරපු වීඩියෝ එකක් නෙමෙයි මේ ඔරිජිනල් ස්පීඩ් එක. ඔයාලට පේනවා උඩ මං කරලා දෙන හුඩ් එක ඒකෙත් වීඩියෝ එකක් දාලා ඇති මං ඔයාලට ඕන නම් කලින් වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න. අර වගේ තිබ්බ වාහනේ මේ අතර ගත්ත එකත් ඇත්තටම මට පට්ට සතුටක් තිබ්බේ ඒ දවස්වල. තව කියන්න ඕනේ මේකට තියෙන්නේ 1500cc එන්ජින් එකක්. ඊට පස්සේ මේ තියෙන කාර් එකේ ඔරිජිනල් පෙනුම. මට ඕනේ වුණා ඊට පස්සේ මේ තියෙන ඔරිජිනල් ලුක් එක වෙනස් කරලා පොඩි ස්පෝර්ට් ලුක් එකක් ගන්න මේ වාහනේට. ඉතින් මේ මොඩිෆිකේෂන් එක පටන් ගත්තට පස්සේ අපිට හෙඩ්ලයිට්, සිග්නල් ලයිට්, ඉස්සරහ ෆ්‍රන්ට් බම්පර් එක, සයිඩ් බැලන්ස් දෙක ඊට පස්සේ බෑක් බම්පර් එක, ටේල් ලයිට් දෙක මේ හැමදේම චේන්ජ් කරන්න වුණා. ඉතින් ඔයත් කාර් මොඩිෆිකේෂන් ගැන දන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ තර දන්නවා ඇති මේ තියෙන කල්ගු මෝටර්ස් එක. මේ තර හරියටම තියෙන්නේ කඩවත මාමරමන්. ඔයාගේ මොඩිෆිකේෂන් එකත් හරියට කරගන්න ඕන නම් එහෙම අනිවාර්යෙන් යාව කන්ටැක්ට් කරගන්න මම යටින් දාන්න ඩීටේල්ස්. කමෙන්ට් සෙක්ෂන් එක චෙක් කරලා බලන්න ඕනි කට්ටිය. හැබැයි මොඩිෆයි කරන්න තියෙන ආසාවට අද දාලා හෙට ගන්න ඕනි කට්ටිය නම් එතෙන්ට කතා කරන්න එපා. මොකද එතන වැඩ කරනවා ටිකක් කල් යනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ ඇලෝවිල් සෙට් එක දැන් මාකට් එකේ වෙන්නේ රුපියල් 95000ක් 1,20,000ක් වගේ ගාණක්. ඔයා සාමාන්‍යයෙන් 13 වීල් සෙට් එකකින් 15 වීල් සෙට් එකකට යද්දී ඔයාට ටයර් ටිකයි ඇලෝවිල් සෙට් එකයි ඔක්කොම මාරු කරන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් ඔයාට බජට් එක සෙට් වෙනවා රුපියල් 2,20,000ක් වගේ. ගොඩක් කට්ටිය අහනවා ඇත්තටම පිස්සුද මේ වගේ වැඩ කරන්නේ? ඇයි ඔයාට ඒ සල්ලි වලින් තව CT100 එකක් වගේ බයික් එකක් ගන්න තිබ්බා කියලා. එහෙම නෑ. කොල්ලෙක් ආසාව ආවොත් ඕනේ දෙයක් කරනවා. බොඩි කිට් එකේ වැඩ ඉවර වෙලා අපි ඊළඟට කරන්න හදන්නේ වාහනේ ප්ලේන්ට් එක. මේක දැක්කම නම් මට මතක් වෙන්නේ ඩෙත් රේස්. ගෝවන් ඩෙත් රේස් ෆිල්ම් එක බලපු කට්ටිය. ගොඩක් කට්ටිය දන්නවා. එතකොට වාහනයක් පහත වෙන්න ලස්සනයි. කියන්නේ ගොඩම කාර්ස් පහත වෙන්න වාහනේ ලස්සනයි. ඒත් ඒකේ තියෙන බැරෑරුම්කම කියන්නේ යන්න තන බපර් වදිනවා, සයිඩ් බැලන්ස් වදිනවා වෙලාවකට. ඒක එපා වෙනවා. ඉතින් මමත් මාර ආසාවෙන් හිටියේ වාහනේ හොඳට පහතට හදන්න. හරිද? පේනවනේ. පොළොවේ නම් සාමාන්‍යයෙන් පොඩ්ඩයි තියෙන්නේ. හැබැයි වැඩේ කියන්නේ ඒක හදාගත්තා වගේ නෙමෙයි. ටික වෙලාවක් ටික දවසක් පදිද්දි වාහනේ මේ බපර වදිනවා. ඊට පස්සේ බපරේ උපුරන්න ගන්නවා. ඊට පස්සේ මම පයිප් කරන තැන් වලට යනෝනේ. කාරි කරදරයක්. ඉතින් නොදන්න කොට මම ට්‍රක් එකට පටව ගද්දි මගේ ඉස්සරහා බපර කැවිදිලා මට එදත් රුපියල් 15000ක් විතර වියදමක් ගියා. මෙන්න මේ චුට්ටක් වැඩිච්ච ටික හදාගන්න. මම ගියපු ගානත් එක්කම දැන් මේ කොල්ල දැනගන්න ඕනේ. ඔයාගේ බපර එක පයිවර් නම් පරිස්සම් කරන්න. මොකද මේ දවස්වල පයිව ගිනි ගන්න. අනිත් එක කොහේ ගමනක් ගිහිලා ආවට පස්සේ මෙන්න මේ විදිහට හැමදාම බපර එක හොඳටම අදින්න ඕනේ. අපි කොච්චර පරිස්සම් කරත් අපිට හිතා ගන්නවත් බැරි තැන් වල මේ ගිහිලා වදිනවා. මේ යන විදිහට ගියොත් එහෙම වාහනේ පදින්න නැතුව ගෙදර තියාගන්න තමයි වෙන්නේ. අඩවත කඩුකු මෝටර්ස් එකේ ඉඳලා ඊළඟට අපි යන්නේ උක්වත්ත දුෂ්මන්ත ප්ලේන් සෙන්ටර් එකට. ඔය අතන මෙතන කොතන තිබ්බත් මගේ නම් හිතර වැදුණු එකම තැන තමයි දුෂ්මන්ත ප්ලේන් සෙන්ටර් එක. මම මෙතෙන්ට දාන්න කලින් ඇත්තම කිව්වොත් මේ ප්ලේන් සෙන්ටර් ගොඩාක් හෙව්වා. මොකද කියනවා නම් එහෙම මගේ මේ පළවෙනිම කායක හරියටම කායක ප්ලේන් කරගන්නේ කොහොමද කියලාවත් මම දන්නේ නැහැ. ඉතින් කොල්ලෙක් ඉස්සෙල්ලාම වාහනයක් අරගෙන මේ වගේ වැඩක් කරගන්න යනවා කියන්නේ ඒ කොල්ලට පට්ටම කට්ටක් කරන්න වෙනවා කිසිම දෙයක් නොදැන වැරටික් කරගන්න යනවා නම් එහෙම. හැබැයි මෙතෙන්ට ආවට පස්සේ කිසිම දෙයක් මට උන්නේ නැහැ. ඒගොල්ලෝ කිසිම අඩුපාඩුවක් නැති වෙන්න මගේ වැඩේ
වැඩේ ලස්සනට කරලා දුන්නා. මේ තැන තියෙන අවිස්සාවෙල්ල උක්කත්තේ උන්න ආයි කිව්වා ඉතින් ලස්සනට වැඩක් කරගන්න ඕන නම් ඔයාගේ වාහනේත් දැන් ප්ලේන්ට් එකට හරිනම් කාලේ දාන්න. ගිහිල්ලා කතා කරන්න දුෂ්මන්ත අයියාගේ නම්බරෙත් මන් දාන්නම් යටින් කමෙන්ට් එකක්. ඔයාට රීසනබල් ප්‍රයිස් එකකට ලස්සනට වැඩේ කරලා දෙයි මේ දුෂ්මන්ත අයියා. දැක්කනේ මගේ හරිම කැතර තිබ්බ බොනට් එක ලස්සන වෙන විදිය. ඔයාලට පිනවා ට්‍රක් එකකට දාද්දි මගේ බපරක වැදි අන්න අතර තුවල්ලා තියෙනවා. ඒක දැක්කම මගේ ඔළුව ගැක්කුමත් වැඩ ටික පොඩ්ඩක් ඉවර වෙලා වුණ ඉතින් පාරට දැම්ම වාහනේ වටයක් පදින්න කියලා. ඇත්තටම කියනවා නම් මේ වාහනේ මේ සිටි රෝඩ් වල හරියටම ගියර් පහම කඩා ගන්න බැරි තරම් මොකද ඒ කියන්නේ පවර් එක වැඩි. අනිත් එක කියන්න ඕනේ සමහරක් විට මේක වාහන ගැන ගොඩාක් දන්නලා ඔස්තාර් කෙනෙක් බලලා වෙන්න පුළුවන්. මීට වැඩි සුපිරි වාහනයක් ඔය ගෙදර තියනවා වෙන්නත් පුළුවන්. කුහක කමෙන්ට් දාන්න එපා මොකද මට ඇරියස් එකක් ආවොත් එහෙම මං කොහොම හරි උඹට වැඩි හොඳ වාහනයක් ගන්න. ඇත්තටම කිව්වොත් එහෙම සෙරප්පු දෙයක් ගන්නවා සල්ලි නැතුව හිටපු මට මේ සෝෂල් මීඩියා හින් තමයි හැමදේම හම්බුනේ. ඉතින් සෝෂල් මීඩියා කියන්නේ ඕගොල්ලෝනේ. ඕගොල්ලන්ට මං පැලෙන්න ආදරේ. ඉතින් මට ආදරය කරන මිනිස්සු 10 දෙනෙක් හිටියත් මට ඇති දෙයක් කියන්න ඕනේ. මං නොදන්න මිනිස්සු ඉන්නවා මට හැමදාම ලයික් කරන කමෙන්ට් කරන. ඇත්තටම මං ගොඩක් රෙස්පෙක්ට් ඔයාලගේ නිහතමානීත්වයට. ඊළඟට අපි ආවේ මහින්ද ස්ටිකර්ස් එකට පූගොඩ. මෙතනදී ස්ටිකර්ස් වැරටියක් අනම්මනම් වැරටියක් කරගත්තා. මම මෙතනදී ආසව මෙතන කස්ටමර් සර්විස් එක නම් සුපිරි. මෙතනදී මම නම්බර් ප්ලේට් එක හැදුවා මෙන්න මේ පෝක් ලයිට් දෙක ගැහුවා ඉස්සරහ ස්ටිකර් ස්ටික් කරා. පිටිපස්සේ නම්බර් ප්ලේට් බෑගට් එහෙම ගහලා යා ලස්සනට වැඩේ කරලා දුන්නා. වීඩියෝ එකේ මුල හරියට දැක්ක කට්ටියට පේන්නේ නැතිනේ. කලින් තිබ්බ වාහනේ කොහොමද දැන් මේ දින වාහනේ කොහොමද කියලා. මම මේ වීඩියෝ එක සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරාට පස්සේ හැමෝම කිව්වේ අයියේ ස්පොයිලර් එකක් ගැහුවා නම් දැන් හරි නේද? පිටිපස්සේ ටට්ටක් ගැහුවා නම් දැන් හරි නේද කියලා. ඉතින් මම කොල්ලෝ කෙල්ලෝට ගිල්ලපු විදියට මම ලස්සන ස්පොයිලර් එකක් ඩිසයින් කරලා මේකටම හරියන්න ලස්සනට වැඩේ කරගත්තා. මට මේක ලස්සනට කරලා දුන්නේ ඇස්වත් උතුර උදය අයන් වර්කර්ස්. මේ ස්පොයිලර් එක ඔන්ලයින් බයි කරනවා නම් එහෙම ඔයාලට වෙන්නේ රුපියල් ලක්ෂ 2ක් වගේ. ඉතින් තාම සෙට් කරාට මොකද මේක බ්ලැකට් දෙකේ ප්ලේන්ට් එක කරලා ඉවරුන්නේ නැහැ. දැන් ඉතින් වාහනේ හොදලා එහෙම ඉවරයි ලස්සනට තියෙනවා ටොයියා වගේ දිරිසි. අන්සරයක් වුණාට මොකද මට මේකට ඕනේ GTR එක ලුක් එක. ඇත්තටම කියනවා නම් මම GTR වල බිග් ෆෑන් කෙනෙක්. සයිස් එකත් එක්ක වෙනස් වුණාට ඒ වගේම හදලා දීපු කලිඟු මෝඩස් ඔයාට ඇත්තටම සුබ. ඒ වගේම best of thanks දුෂ්මන්ත අයියාට ලස්සන ප්ලේන්ට් වැඩේ කරලා දුන්නාට. ඉස්සරහට වාහනේ වැඩ ගොඩාක් කරන්න තියෙනවා. ඇතුළේ ෂීට් සෙට් එක, ස්ටිකර්ස් ඒවා බලන්න ඕන නම් අනිවාර්යෙන් ෆලෝ කරන් යන්න මගේ account එක. තාම වාහනේ වැඩ ඉවර 150ක් විතරයි. ඉතින් මේදී වාහනේ නම් හොදලා ඉවරයි. මම හිතනවා අහපු කට්ටියට ඔක්කොම උත්තර ටික හම්බෙන්නේ නැති කියලා. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලගේ ෂොප් ප්‍රොමෝට්, එතකොට ඔයාගේ බිස්නස් එක ප්‍රොමෝට් කරගන්න කෙනෙක් වුණා අනිවාර්යයෙන් මට හතරන ඉන්බොක්ස්. අදට මේ රෝගික ඉවරයි. දැන් තියෙන්නේ මටයි මෙයාලයි කියලා නාන්න. බයි බයි. ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන් ෂෙයා පාරක් ගහගෙන යන්න. මොකද මේක අනිවාර්යෙන් ඔයාලට වැදගත් නැතුණාට වෙන කෙනෙක්ට අනිවාර්යෙන් වැදගත් වෙයි.